ගහනවා නම් ගේම් එක ගහපන්. කෙරි වේසි කටයද වේස බඩුව අඳුන්ගේ නම් කියන්න ගිෆ්ට් එක ගහන එක හොඳයි නේද පොන්නයා ගිෆ්ට් එක ගහන එක මාකටින් දෝනේ කෙරි කටයද කෙරි වේස බඩුව අර අහිංසක මිනිහා 50 ලක්ෂයක පළයන් වේසියේ යන්න ඔබ මොන වේ ගොම් වේසි වගේ හුත්ත ගිෆ්ට් දෙන්න කමක් වේසිය උකන්නු පිටරට ගිහිලා ලංකාවට එන්න බෑ කෙරි වේසිට පළය පොන්නයා තොට ගිෆ්ට් ගහන එක උකන්නු රටවල් වල ගිහිල්ලා බොරුවට එක එක නම් කියලා ඇයි උඹ උඹ පෙන්නුවද එයකෝ ඉතින් දැන් සපයියා කියන අපිත් එක දැන් සපකෙන් උඹ පප උරනවාද පළයන් වේසියේ යන්න එක එක ගිෆ්ට්ස්ලගේ නම් කියලා මේකේ අවධානය ගන්න එපා අනුන්ගේ නම් කියන්න එපා කෙරි වේසියේ අනුන්ගේ නම් කියන්න එපා තෝ රිතුට බැන්න එකෙන්ම රිතු කියන්නේ හුත්ත වේස බඩුවක්නේ හුකන්නෝ වේස බඩුවනේ හුත්තේ රිතු ඔබ ආප්ප ගන්නවද කෙරි වේසි වේස බඩුවනේ හුත්ත රිතු කියන්නේ දීපොන් ඉන්න ගොම් බඩුව ළමයි කිසිම හුත්ත ගෙදර බැඳලා නැහැ කියලා මේකේ ඕසමල් ඉඳා ගන්න ගොම් බඩුව පළයන් කෙරි වේසි පොන්නයා කියලා බරින් කොම්බේ කඩට දෙන්න පොඩ්ඩක් ලංකාවට එන්න බැරි කැරි හිඟන වේසි මෙතන ඇවිල්ලා බොරුවට ටයිපින් ගහන්න දෙපා වේසි පාඩුවේ නෙමෙයි තොට කට වැද්දට තියලා කට ඇද වේස බඩුව පොන්නයා යන්න ඵලයක් හරට්ටත් එක උගල කැරි වේස් පුතා කට ඇද වේස බඩුව කට ඇද වේස බඩුව කට ඇද වේස බඩුව මගේ යාළුවන්ට ගන්න තෝ කවුද පොන්නයාද කියලා පොඩ්ඩක් බරින්කො පොඩ්ඩක් ගලවලා දෙන්නම් පොන්නයා වේස බඩුව පරාදයි වේස බඩුව පරාදයි වේස බඩුව පරාදයි වේස බඩුව කෑව නේද මේකි මේ හදන්නේ අර ජපානයේ ඉන්න කොල්ලට කියලා ගිෆ්ට් රස්ස ගන්න අනුන්ගේ නම් කියන්න දෙපා පොළ වේසියේ ගේම් එකක් ගන්න අනුන්ගේ නම් කියන්න මගේ යාළුවන්ගේ නම් කියන්න තෝ කවුද කිව්වේ ඔබ කොහෙද කැරි වේසියේ ලංකාවට එන්න බැරි සෞදිය